නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තේ. පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෝක ධාතුවේ පහළ වූ මතු පහළවන්නා වූ තුන් කාලයට ඇති සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මේ ගාථාවෙන් කියවෙනවා. මේ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. සබ්බ පාපස්ස අකරණං, කයින් වචනින් සිතින් සිදුවිය හැකි සීල පාපයන්ගෙන් වැළකීම. කුසලස්ස උපසම්පදා, කයින් වචනින් සිතින් කළ හැකි කුසල ධර්මයන් සමාදන්ව පැවැත්වීම සිදු කිරීම. සචිත්ත පරියෝදපනං, තම තමාගේ චිත්තසංතාන කෙලෙසුන් කෙරෙන් වෙන් කරගෙන පිරිසුදු කර ගැනීම. ඒතං බුද්ධාන ශාසනං, මේ සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාවේ සඳහන් වෙන තේරුම විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රයටම සම්බන්ධයි. මේක විස්තර කරනවා නම් මුළු තුන් පිටකෙම කියන්න කරුණු තියෙනවා. ඒ හැර අපි කෙටියෙන් සලකා බලමු. සබ්බ පාප නමින් කියවෙන්නේ කයින් සිදුවෙන අකුසල් 3, වචනෙන් සිදුවෙන අකුසල් 4, සිතින් සිදුවෙන අකුසල් 3. මෙන්න මේ කියන 10න් වැළකීම සබ්බ පාපස්ස අකරණං කියන බුද්ධ වචනෙන් කියවෙනවා කෙටි. කුසලස්ස උපසම්පදා කියන මේ වචනෙන් කෙටියෙන් කියවෙනකොට මෙහෙමයි. කයින් සිදුවෙන අකුසල් 3න් වැළකීම කුසලයක්. සිතින් සිදුවෙන වචනෙන් සිදුවෙන අකුසල් 4න් වැළකීම කුසලයක්. සිතින් සිදුවෙන අකුසල් 3න් වැළකීම කුසලයක්. ඒකම දාන, සීල, භාවනාදී කටයුතු සියල්ලම කුසල සංඛ්‍යාවෙන් ගැනෙනවා. සචිත්ත පරියෝදපනං කියන මේ වචනය මේ මුලින් කියන කාරණා දෙකටම සම්බන්ධයි. සීල අකුසලයන්ගෙන් වැළකීමෙනුත් සිත පිරිසිදු වෙනවා. සීල කුසල් කිරීමෙනුත් සිත පිරිසිදු වෙනවා. ඒ සියල්ලම සිදු වෙන්නේ සිත දියුණු කිරීමෙන්. එනම් සමත භාවනා, විපස්සනා භාවනා දියුණු කර ගැනීමෙන් සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වීමේ ආකාරය අපි සරල වශයෙන් තේරුම් ගන්න වටිනවා. හැම දිනාටම මේ වනාන්තර වලට ගිහිල්ලා භාවනා කරන්න අපහසුයිනේ. සිය නිවෙස්වලම එදිනෙදාම කළ හැකි භාවනා කර්ම අපට තියෙනවා. ඒවා පුරුදු කර ගැනීමෙන් දිනපතා අපේ සිත උපදාන මණිකක් වාගේ පිරිසිදු බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මේ කාරණේ පැහැදිලි කර ගැනීම පිණිස අපි සාධක වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටිය රහතන් වහන්සේ නමක් ගැන කියනවා. සවැත් නුවර බොහෝ ධනවත් සිටුවරයෙක් හිටියා. තරුණ සිටුවරයෙක්. මේ සිටුවරයාගේ දෙමව්පියන්ගේ ඇවෑමෙන් සිටු බුදුදලේ ගැන බොහෝ සෙයින් වෙහෙසෙනවා. සේවක සේවිකාවන් සංවර කර ගැනීම, තමන්ගේ ධන සම්භාර ආරක්ෂා කර ගැනීම, මේ ආදී කටයුතු බහුල නිසා කවදාකවත් සැපෙන් නිදා ගන්නවත් නැහැ. සැපෙන් නිඳ යන්නේ නැහැ. නිතර බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. මෙන්න මේ සිටුවරයාට යම්කිසි වැදගත් දර්ශනයක් ලැබුණා. ඒක මෙහෙමයි. මේ සිටුවරයා තමන්ගේ මාලිගාව තියෙනවානේ. මාලිගාවේ ඉහළ තැනක ඈත පේන තැනක ඉඳගෙන පාර දිහා බලාගෙන ඉන්න වෙලාවක සෑම දවසේම දකින්න ලැබෙනවා පිණ්ඩපාතේ වඩින සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්. වටපිට බලන්නේ නැහැ, උඩුබිම බලන්නේ නැහැ. බොහොම සාන්තව පිය නගනවා,
මෙතුමාට කල්පනා වුණා මේ වඩින ස්වාමින් වහන්සේගේ సంతානේ සනසිල්ලක් ඇති. දාසකමං මේ ස්වාමින් වහන්සේක කතා කරලා විමසන්නට ඕනේ කියලා යතක් පහල කරගත්තා. එක් දිනක් උදෑසනක ස්වාමින් වහන්සේ වීථියේ වඩින වෙලාවේ පාරට සමීප වුණා. තමන්ගේ ආරක්ෂකයන් එක්ක සමීපෙලා ඉන්නකොට ස්වාමින් වහන්සේ හෙමින් වඩිනවා දැකලා ඉදිරියට ගිහින් ආචාර කරලා අසා සිටියා. ස්වාමින් වහන්සේ මේ පාරේ වඩින වෙලාවල් මම බලාගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේ වෙන මිනිස්සු වාගේ කලබලෙන් යන්නේ නැහැ. අත එහා මෙහා වනවන්නෙත් නැහැ. වටපිට බලන්නේ නැතුව, ගොඩබිම්බ බලන්නේ නැතුව බොහොම සංවරව ගමන් කරනවා. මං හිතනවා ස්වාමින් වහන්සේගේ සිතේ යම්කිසි මානසික සනසිල්ලක් සෝයක් ඇති කියලා. මට අවසරයි, මට නම් එවැනි සනසිල්ලක් නැහැ. මං නිදා ගන්නවත් නැහැ සනසිල්ලි. එනිසා ස්වාමීනි මටත් ඔය සනසිලිමත් හිතක් හදා ගන්නට උපදේශයක් ලබා දෙනසේකවා කියලා ආරාධනා කළා. නුවණ දියුණු කළේ ස්වාමින් වහන්සේත් කල්පනා කළා මේ තැනැත්තා බෞද්ධයෙකුත් නෙමෙයි. බණ අහලත් දන්නේ නැහැ. මේ තැනැත්තාට බොහොම සරල දෙයක් කියන්න ඕනේ කියලා සඳහන් කළා. එසේනම් සිටුතුමනි සෑමදාම උදෑසන අවදිනකොට හිතන්නේ කාට හරි යමක් පරිත්‍යාග කරන්නෙමි කියලා. ඒ කියන්නේ මේ පාර යනවා දුගි දුප්පත් අය, පැවිදි අය යනවා. එහෙම නැත්නම් කුරුල්ලන් කොබෙයන්ට හරි යමක් දෙන්න පුරුදු වෙන්න. ඒ දීමනා පුරුදු වුණාන් පස්සේ ඒක දාස පුරාම හිතා සතුටු වෙන්න කියලා මේ උපදේශය දුන්නා. ඉතින් මේ තරුණ සිටුවරයා බොහොම ගෞරවයෙන් පිළි අරගෙන එදා පටන් පරිත්‍යාගය පුරුදු කළා. ටික දවසකට පස්සේ නැවත ස්වාමින් වහන්සේ ඉදිරියට ගිහින් වැඳලා කියනවා ස්වාමින් වහන්සේ මම දැන් හොඳට පුරුදු වුණා පරිත්‍යාගයේ. ස්වාමීනි මට දැන් හොඳින් නිින්දත් යනවා. මං හිතනවා මාස 3 කෙනෙකුට සපවත් වෙන්න උදව්වක් කළා නේද කියලා මං සතුටු වෙනවා. අනේ ස්වාමීනි මට තවත් එකක් කියලා දෙන්න කියලා ආරාධනා කළා. ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා දැන් මේ සිටු පුත්‍රයාගේ සිතේ දැන් දහමට නැමීගෙන එනවා. ඒ නිසා මිතුමාට තිසරණේ දෙන්න ඕනේ කියලා කියා හිටියා. එසේනම් සිටුතුමනි අදින් පස්සේ තෙරුවන් සරණ යන්න, බුද්ධං සරණං ගච්ඡාමි ආදි වශයෙන් තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගිහින් දාස පුරාම තමන්ගේ වැඩ කටයුතු අතරත ඒ තෙරුවන් සරණ යාම හිතින් කියවා වැඩ කරන්න කියලා උපදේශයක් දුන්නා. ඉතින් මෙතුමා එක බොහොම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන ඒ අනුව පැවතුණා. එතෙන් පටන් මේ සිටු පුත්‍රයා පරිත්‍යාගයත් පුරුදු කරනවා, තිසරණියත් හොඳට පුරුදු කරගෙන දිනපතාම මේක සිහි කරනවා. මේක අනුව සිතින් නිතර තිසරණිය කියවා දාස වැඩ කරනවා. ඉතින් එයින් පුදුම විදිහේ මානසික සහනයක් ලැබුණා. එක දවසක් උදේ නැවතත් ගිහින් ස්වාමින් වහන්සේ වඩින වෙලාවේ ආචාර කරලා කියා හිටියා ස්වාමීනි මට දැන් පරිත්‍යාගය හොඳට පුරුදුයි. තිසරණියත් හොඳට පුරුදුයි. මට දැන් සැපසේ නිින්ද යනවා, නපුරු හීනයක් පේන්නෙත් නැහැ. සැපසේ අවදි වෙනවා. අනේ ස්වාමීනි මට තවත් එකක් කියලා දෙන්න කියලා ආරාධනා කළා. ඉතින් ස්වාමින් වහන්සේ එහදා දුන්නා දැන් එහෙමනම් දිනපතා තිසරණයේ පංචශීලයක් සමාදන්ව මෙනෙහි කරන්න. දැන් පරිත්‍යාගයයි තිසරණයයි පංචශීලයයි නිතර හිතින් කියවා දාස වැඩ කරන්න. ලොකු සනසිල්ලක් ලැබේ කියලා උපදෙස් දුන්නා. නැවතත් මෙතුමා ඒ අනුව පිළිපැදලා පසුදා උදෑසන ස්වාමින් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි මට දැන් පරිත්‍යාගය තිසරණය පංචශීලයේ හොඳින් ප්‍රගුණ වුණා. මං නිතිපතාම මේක කියවාදී මගේ හිතේ තරහ යන්නේත් නැහැ. බයක් ඇති වෙන්නේත් නැහැ. ශෝකයක් ඇති වෙන්නේත් නැහැ. සේවකයන්ගේ අඩුපාඩු ගැන මං ඉක්මන් වෙන්නේත් නැහැ. අනේ ස්වාමීනි මට තවත් වාගේ උපදේශයක් දෙන්න ඉලා හිටියා. ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා දැන් මේ සිටු පුත්‍රයාගේ හිත බොහොම ධර්මයට නැමීගෙන තියෙන්නේ කියන අදහස තේරුම් අරගෙන උපදේශයක් දුන්නා. එසේනම් සිටු පුත්‍රය පොයට අටසිල් සමාදන් වෙලා රකින්න පුරුදු වෙන්න. හොඳයි ස්වාමීනි කියලා ඒකත් බොහොම ගෞරවයෙන් පිළි අරගෙන පොයක් පාසා අටසිල් සමාදන් වෙන්න පුරුදු වුණා. ඒ විදිහට පැවතුණා.
එක දවසක් මේ සිටුවරයා ස්වාමින් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි මට දැන් තිසරණයේ පංචශීලය නිත්‍ය වශයෙන්ුත් පොයට අටශීලයක් රකින්නවා පරිත්‍යාගයත් හොඳින් පුරුදුයි. අනේ ස්වාමීනි මට දැන් ගේ දොර ගැනවත් ආසාවක් නැහැ. මේ සිටු බෝධලේ ගැනවත් ආසාවක් නැහැ. මට පුදුම විදිහේ නිදහස් මනසක් දැන් තියෙනවා. ස්වාමීනි තවත් මට එකක් කියලා දෙන්න අනුකම්පාවෙන් කියලා ආරාධනා කළා. එක් දිනක් මෙතුමා ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීන් වහන්සේ මට දැන් කියන්න බැරි තරම් ලොකු සහනයක් මනසට තියෙනවා. මට තවත් එකක් අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉල්ලා හිටියා. ස්වාමීන් වහන්සේ සඳහන් කළා දැන් ඉතින් ගිහි ජීවිතේ කරන්න පුළුවන් උසස්ම සීලයක් තියෙනවා. තිසරණ පංචශීලයේ වෙනුවට තිසරණයි සහිත ගාඨ දස සීලය. ඒක සමාදන් වෙන ඇට මෙහිමයි කියලා උගන්වුවා. ඒකානුව එතුමා තිසරණේ සහිත දස සීලයේ නිත්‍ය වශයෙන්ම පුරන්න පටන් ගත්තා. දැන් ඉතින් පුදුම විදිහේ අශ්ව සීලයක්. ඒ කියන්නේ තමන්ගේ බුදලේ සියල්ලන් පැවරුවා. ඒ වගේම සුදු වස්ත්‍රයක් ඇඳගත්තා. එක වේලක් ආහාර ගන්න පුරුදු වුණා. භ්‍රමචාරීව ජීවත් වුණා. ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලින් ඒ කියන්නේ ආභරණ පැළඳීමෙන් වැළකුණා. මේ විදිහට එතුමා දැන් ඉතින් පැවිද්දෙක් වාගේම ජීවිතේ බොහොම සැනසීමත් ජීවිතයක් ගත කරන්න පුරුදු වුණා. දැන් මෙසේ පිළිවිලින් මේ හිත දියුණු කරගත්ත මේ සිටුවරයාට හිතුණා මොනතරම් වාසනාවක්ද මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. කවදාකවත් නොලැබෙන විදිහේ මානසික සහනයක් දැන් මට තියෙනවානේ. මං තවත් එකක් ඉල්ලන්න ඕනේ කියලා ස්වාමින් වහන්සේ ළඟට ගිහින් වැඳලා කිව්වා ස්වාමීනි මට දැන් පරිත්‍යාගය තිසරණය ගාඨ දස සීලය හොඳින් ප්‍රගුණයි. මම නිතිපතා හැම වෙලාවෙම මේක හිතින් කියවනවා. අනේ ස්වාමීනි මගේ හිතේ කවදාකවත් කෙලෙස් හිතක්වත් එන්නේ නැහැ. ලෝභයක් එන්නේ, ද්වේෂයක් එන්නේ, මෝහයක් එන්නේ, ඊර්ෂ්‍යාවක් එන්නේ, මාන්නයක් නැහැ මොනවාක්වත් නැහැ. මගේ හිත හරියටම රාතන් වාස කෙනෙක් වගේ මගේ හිත පිරිසුදුයි කියලා මං හිතෙනවා. අනේ ස්වාමීනි මට තවත් එකක් කියලා දෙන්න කියලා ආරාධනා කළා. ස්වාමින් වහන්සේ තේරුම් කරගත්තා දැන් ඉතින් මෙතුමාගේ සිත බොහොම පිරිසුදුයි. මේ පිරිසුදු හිතක් ඇති බැවින් දැන් මේ ළඟට තියෙන්නේ මෙතුමාට මීට වඩා උසස් සැපයක් ලබා ගන්න නම් සසුන්ගත වෙන්න ඕනේ කියලා. එයා හිටියස් පින්වත් සිතුතුමනි දැන් ඔබ ගිහි ජීවිතේම පැවිද්දෙක් වාගේ. එනිසා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තවත් දුරට හිත පිරිසිදු කරගන්න. දැන් අනුපිළිවෙලින් පරිත්‍යාගයෙන් තිසරණයෙන් පංචශීලයෙන් අංශාෂ්ටාංග සීලයෙන් ගාඨ දස සීලයෙන් එන්න හිත පිරිසිදු කරගත්තා. සචිත්ත පරියෝදපණං. එනිසා හිත පිරිසිදු කරගෙන මේ මොහොතේදී තවත් පිරිසිදු කර ගැනීම පිණිස බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කියලා ආරාධනා කළා. එතුම බොහොම ගෞරවයෙන් සසුන්ගත වෙලා පැවිදි වුණා. ඉතින් මේ සිටු පුත්‍රයා දැන් ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් එවැගේම ඕනකමින් සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙනකොට මව්පියන් දෙන්නෙක් වශයෙන් ඉන්නවානේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ. උපාධ්‍යයන් වහන්සේ ළඟට වඳින්න ගියාම ශික්ෂාපද ගැන කියලා දෙනවා. කෝටි ගණන් ශික්ෂාපද තියෙනවානේ. ආචාර්යයන් වහන්සේ ළඟට වඳින්න ගියාම අභිධර්මයේ ගැන කියනවා මේ විදර්ශනා භාවනාවට අවශ්‍ය නිසා කියලා. ඉතින් මෙතුමාට මේ දෙකම ගැඹුරුයි. ශික්ෂාපද මෙච්චර විශාල පිරිසක් ඇති බැවින් ප්‍රමාණයක් ඇති බැවින් හිතේ මතක තියාගන්න බෑ. අභිධර්මයේ තියාගේ නුපුරුදු වචන නිසා මතක තියාගන්න බෑ. මෙතුමා ආචාර්යයන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මං බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. අනේ ස්වාමීනි මට දැන් නම් එපා වුණා මහානකම. ඇයි මෙච්චර ශික්ෂාපද තියෙනවා මට මතක තබා ගන්න බැරි නිසා එකක් හරි කැඩුනොත් මං අපායටනේ යන්නේ. අනේ ස්වාමීනි මම පැවිදි වෙලා ඉඳලා මදි මං අයමත් ගිහි වෙලා සීල් රකින්නම් කිව්වා. ආචාර්යයන් වහන්සේ ඥානවන්ත නිසා කියා හිටියා අපි බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් උපදේශයක් ඉල්ලමුකෝ කියලා. තවත් සංඝ පිරිසක් එක්ක භාග්‍යතුන් වහන්සේ වෙත ගියා. ගිහිල්ලා තමන්ගේ ශිෂ්‍යයා ගැන කියනවා ස්වාමීනි මේ ශිෂ්‍ය නම බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. දැන් මේ නැවත ගිහි වෙන්න හිතෙනවා. අනේ ස්වාමීනි සුදුසු උපදේශයක් දෙනසේකවා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දනවදාරනවා
තමන් වෙත එන ගිහි පැවිදි හැමදෙනා විසින්ම පූර්ව ජාතිවලදී පුහුණු කරපු භාවනා ක්‍රම භාග්‍යතුන් වහන්සේගේ නුවණට වැටෙනවා. එනිසා වදාලා මහණ ඔබට මේ කෝටි ගණන් ශික්ෂාපද රකින්න බැරි එක ඇත්ත. එකක් රකින්න පුළුවන්ද? එසේ ස්වාමීනි මට එකක් රකින්න පුළුවන්. එහෙනම් ඔය සීලෝම ශික්ෂාපද ආරක්ෂා වෙන්නේ එකක් ආරක්ෂා කිරීමෙන් මොනවද? සිත ආරක්ෂා කර ගැනීමෙන් ශික්ෂාපද සුවසේම ආරක්ෂා වෙනවා. ඒකනේ හිතට රාගයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, උපක්ලේශයක් එන්නේ නැතුව හිත ආරක්ෂා කරගන්න සිහියෙන්. නිරන්තරයෙන් හිත කෙරෙහි සිහියෙන් ඉන්න කියලා ලස්සන ගාථාවකින් උපදේශය දුන්නා. සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවේ චිත්තං ගුත්තං සුඛාවහං කියන ගාථාවෙන් උපදේශ දුන්නා. මහාන මේ සිත කියන එක දකින්න බොහොම අමාරුයි. සුදුද්දසං සුනිපුනං මේක බොහොම සියුම් දෙයක්. ඇහැට පේන්නේ යත්ත කාම නිපාතන. එහෙම නමුත් කැමැති අරමුණු වෙත දුවනවා, පයින්නවා, ඇලෙනවා. චිත්තං රක්ඛේත මේධාවි. ඒ විදිහේ පවට්නා මේ සිත ඥානවන්තයා විසින් ආරක්ෂා කරගත යුතුයි. චිත්තං ගුත්තං සුඛාවහං. මේ සිත ආරක්ෂා කර ගැනීමෙන් ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් ධ්‍යාන සැප, විපස්සනා සැප, මාර්ගඵල සැප, අමා මහ නිවන් සැප කියන සියලුම සම්පත් ලැබෙනවා කියන එක පහදා දෙමින් චිත්තානුපස්සනා භාවනාව පහදා දුන්නා. වාසනාව කොච්චරද? සසරදී පුරාගෙන ආපු ගුණ ධර්මات හේතුවෙන් ඒ ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මහා සංඝ රත්නයේ මේ දේශනේ සවන් දුන්නා. සංඝ පිරිස වගේම දායක පිරිස සවන් දුන්නා. මේකෙන් පැහැදිලි වුණා අපි කාටත් නිවන් මඟ ගමන් කිරීම බොහෝම සැපදායකයි කියලානේ. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා මේ නිවන් දකින්න වැඩ කරනවා කියන එක බොහොම දුෂ්කරයි කියලා. නමුත් අර සිල්වත් ගුණවත් නැනවත් ස්වාමින් වහන්සේ උපදේශක් දුන්නානේ මේ බොහෝ ධන සම්භාරයේ කැලී ගලී සිටි සිටුවරේකට අනුපිළිවෙලින් සිත පුරුදු කරන හැටි. දැන් මේ සබ්බපාපස්ස ගාථාවේ සඳහන් වෙන උපදේශය අනුව එතුමා අනුපිළිවෙලින් පාපයන්ගෙන් වැළකුණා. අනුපිළිවෙලින් කුසල් සිත් පුරුදු කළා. ඒ හේතුවෙන් හිත පිරිසිදු වුණා. අන්තිමේදී ගිහි ජීවිතයේම අනාගාමී කෙනෙක් වාගේ දහසිල් සමාදන් වෙලා ඉඳලා එයිනුත් නොනවති බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමන් වහන්සේගේ సంతానගත කෙලෙසුන් නැසලා සීල කෙලෙස් නැසලා මහ රහත් භාවයට පත් වුණා. මෙයින් පැහැදිලි වෙනවා කාටවත් පැවිදි වෙන්න අවස්ථාවක් නැති වුණාට ගිහි ජීවිතයේ තුලින් ලබන්න පුළුවන් මානසික සැනසෙල්ල කොච්චර පහසුවෙන් ලබන්න පුළුවන්ද කියන එක නේද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා හිත පිරිසිදු කර ගැනීම ඒකායන මාර්ගය. එයින් ගැඹුරුම තැනක් තමයි සමත භාවනා සහ විපස්සනා භාවනාව. මේ සමත භාවනා විපස්සනා භාවනාව අනුපිළිවෙලින් අර සිටුවරයාට సంతානේ වැඩුණ හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් පරිත්‍යාගයේ සිදු කළා. පරිත්‍යාගය කරමින් දිනපතා මේක සිහි කරනවා. සිහි කරන්නේ කුසල් සිතින්නේ. කුසල් සිතක් යන්තනක තියෙනවා නම් එතන තියෙනවා සතිපට්ඨාන හතරම. එවාගෙම ඉරිදිපාද හතර, සම්මාපදාන හතර, ඉන්ද්‍රිය පහ, බලධර්ම පහ, බොජ්ජංගාත, මග්ගංගාට ඔක්කොම තියෙනවා. ඒවා කඩින් කඩ කොටස කොටස වැඩෙනවා. ඊළඟට තිසරණේ සමාදන්ව රැක්කා. එයිනොත් හිත පිරිසිදු වුණානේ. එතෙන්දීත් කුසල් සිතින් නෙමේ තිසරණේ ආරක්ෂා කරන්නේ. තිසරණේ හිතින් කේව මෙනෙහි කරන්නේ ඒක අනුස්සතියක්නේ. ඒ කුසල් සිත තුලත් ඔය කියන බෝධිපාක්ෂික ධර්ම හිතේ වැඩුණා. පංචශීලයත් එහෙමයි. උපෝසත අෂ්ටාංග සීලයත් එහෙමයි. ඝාට දස සීලයත් එහෙමයි. එකින් එකට සිටුවරයාගේ හිතේ අර ලෝභ, දෝෂ, මෝහ ආදී කෙලෙසුන් තුනී වෙවි ගියා. අන්තිමේදී එතුමාගේ හිත
ලෞකික වශයෙන් ජී ජීවිතයේ වශයෙන් පිරිසුදු කරගන්න පුළුවන් මට්ටමට පිරිසුදු කරගත්තන්න බුද්ධ ශාසනය අනුගමනය වෙන හැටි නේද? දැන් අපි ධම් කතාවක් පැහැදිලි කර දුන්නා. මේ පින්නතුන් මේ ධම් කතාවට සවන් දුන්නා. මේ දේශනාවත් සවන් දීමත් දෙකටම පහළ වෙන්නේ කුසල් සිත්. මේ කුසල් සිත් තුලින් අපේ సంతානයේ ওই කියන සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. අපේ ඇයට පේන්නේ නැහැ. හිත ඇතුලේ වැඩෙනවා. හිත ඇතුලේ වැඩෙන මේ ගුණ ධර්ම නිසා මනසට ඇති වෙන පුදුම විදිහේ සනසිල්ලක්. තරහ යන තැන තරහ එන්නේ නැහැ. බය වෙන තැන බය හිතෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන තැන රාග හිතක් එන්නේ නැහැ. ශෝකයක් වෙන තැන ශෝක හිතක් එන්නේ නැහැ. ඒ මක් නිසාද? හිත පිරිසුදු වීම නිසායි. එනිසා පින්නතුනේ මේ හිත පිරිසුදු කර ගැනීම අනුපෙළවලින් සරලව කෙටියෙන් අපට පුරුදු කරගන්න පුළුවන්. දැන් අපි බුදුපහන දැල්ලනවානේ. බුදුපහන දැල්ලනකොට මේ මක් නිසාද බුදුපහන දැල්වන්නේ? බුදුරජාන් වහන්සේට එළිය අවශ්‍ය නැහැ. මේ පහන දැල්වීමෙන් අපි කරන්නේ ගෞරවයක්. තුලෝක ධාතුව ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් කොට වදාළ අනන්ත ඥාන ඇති සරුවක්ඥන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට මේ පහන්නා ලෝකයෙන් ගෞරව පූජා වේවා. මේ කුසලයෙන් අපට ප්‍රඥා ලෝකේ ලැබේවා. හිත පිරිසිදු වුණානේ. මෙන්න මේ වාගේ මලක් පහනක් තැම්පත් කරන වෙලාවේ, එමේ වගේම මලු පෙත් මං හැමදෙන වෙලාවේ, බණක් අහන වෙලාවේ, බණක් කියන වෙලාවේ, ධර්ම සාකච්ඡා කරන වෙලාවේ හැම විටම තමන්ගේ හිත අර වාගේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් පිරිසිදු වෙනවා. සමත භාවනා වශයෙන් උත් ඒකග්ගතාව වැඩෙනවා. විපස්සනාවටත් ඒක පදනම් වෙනවා. බෞද්ධයෝ මහා සංඝ රත්නයට දන් දෙනවා. ආහාර පාන පරිත්‍යාග කරනවා. ඒ වෙලාවේ බොහෝ සෙයින් හිතන්න වටිනවා. අපි මේ පරිත්‍යාග කරන ආහාර පාන දාන වස්තුව ශීලතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් මෙන් වෙයි. ආයුෂ වැඩේවා, වර්ණීය වැඩේවා, සැපේ වැඩේවා, කාය බලයේ වැඩේවා, ඥාන බලයේ වැඩේවා, ධ්‍යාන බලයේ වැඩේවා, විපස්සනා ඥාන වැඩේවා, මාර්ගඵල නිවන් ලබන්ට අපේ මේ දානයත් උපකාර වේවා. අපටත් හේතුවෙන් අපේ නිවන් මඟ ආලෝක වේවා. හිතන්න කුසල් සිත්නේ වැඩෙන්නේ නේද? ආහාර පාන දෙනකොට මෛත්‍රියත් වැඩුවා. මෛත්‍රියත් පරිත්‍යාග කළානේ. ඒක නිසා හැම විටම අපට පුළුවන්කම තියෙනවා හැම දෙයකින්ම කුසල් සිත් වඩා ගන්න. එසේම ත්‍රිසංගත සත්තුන් අපි යමක් දෙනවා. බල්ලේකට, බලලේකට, කුරුල්ලේකට යමක් දෙනවා. දෙන වෙලාවට හිතන්න පුළුවන් කුසල් සිතින් මේ සත්වයා අනන්ත ජාතිවල සක්විත රාජ වෙලා හිටියා. සක්දේව රාජ වෙලා හිටියා. බ්‍රහ්ම රාජ වෙලාත් හිටියා. මගේත් මව්පියන් වෙලා ඉන්න ඇති. මමත් අනන්ත ජාතිවල මේ තත්ත්වෙන් දුක් විඳලා මම මේ කරන පරිත්‍යාගයෙන් මේ සත්‍යයේ సంతානෙ කුසල් සිත් පහළ වෙලා සුගතියක ඉපදෙලා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන සම්මා දිට්ඨියේ පිහිටලා කුසල් සිත් පහළ කරගෙන පාරමී පුරාගෙන සසර දුකින් මිදී නිවන් දකීවා කියලා මෛත්‍රී කරනවා. ඇත්තෙම තමාගේ సంతානෙ අසීමිත කුසල ස්කන්ධයක් වැඩිවීමෙන් හිත පිරිසිදු වෙනවා. අපි පයින් අවදිනවා. පයින් ඇවිදිනකොට හිතන්න පුළුවන් මම මේ තබන පියවරකින්වත් කිසි සතෙකුට හිංසා නොවේවා. තමන්ගේ හිත පිරිසිදු වුණා. වාහනයක් පද වුණා. මේ වාහනයේ කිසිම සතෙකු යට නොවේවා. හිංසා නොවේවා. මේ හිතන්න හිත පිරිසිදු වෙනවා. මෙන්න මේ වාගේ සරල වශයෙන් හිත පිරිසිදු කිරීමේ පිළිවෙත් අනුගමනය කරලා යම් වෙලාවක විවේකයක් තියෙනවා නම් උඩුකය කෙලින් තබාගෙන භාවනා වශයෙන් සරලම සමත භාවනා තමයි ආනාපාන සතියේ. සතිපට්ඨාන සූත්‍රයේ මුලටම තියෙන ආනාපාන සතියනේ. එනිසා බොහෝම සරල භාවනාවක් ආනාපාන සතිය. අපේ බුදුරජාන් වහන්සේ බුදු වීමේදී පළමුවෙන්ම පටන් ගත් ආනාපාන සතිය. එනිසා ස්වල්ප වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස දෙක හිත යොදාගෙන ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමින් ඉන්න. සිතක් ගානේ කියන්නේ මෙනෙහි කරන වාරයක් ගානේ සතිපට්ඨාන හතර වැඩෙනවානේ. ආශ්චර්යයක් නේද? ඒ නිසා බොහෝම සරලව
අපේ හිත දියුණු කරගන්න පුළුවන් පින්නතුනි. මේ தත්ත්වය අපි තේරුම් ගත්තාම අපට මේ ලබාගත් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත තුලින් නිවන සමීප කරගන්න පුළුවන්. එනිසා අපි ආශිර්වාදات කරනවා අපි සීලමු දෙනාට බුදුරජාන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් මේ විදිහට සිත පිරිසිදු කර ගනිමින් නිවන් මඟ පාරමී පුරාගෙන ඊ타ම සුවසේ ධ්‍යාන සමාධි සමාපatti විපස්සනා ඥාන වඩාගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්න අපි සෑම දිනාට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදය සතිය සමාධිය ඥානීය ගුණය ඡන්දේ චිත්තේ විරිවිමංසාවක් රත්නත්‍රානුභාවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.